ලෝකේ ධනවත්ම රට කිව්වම ඔයාගේ මතකයට එන්නේ ඇමරිකාව, ඩුබායි, එහෙම නැත්නම් චීනය නේද? ඒත් ඔබ දන්නවද ඒ කිසිම රටක් නෙමේ ලෝකේ ඒක පුද්ගල ආදායම අතින් අංකයකට ඉන්නේ කියලා. අද අපි කතා කරන්නේ ලෝකේ කුඩාම වගේම ධනවත්ම රට වෙන ලක්සම්බර්ග් ගැනයි. යුරෝපයේ පිහිටා තිබෙන මේ රට කොච්චර කුඩාද කියනවනම් මෙහි මුළු ජනගහනයම ලක්ෂ 7කටත් වඩා අඩුයි. බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය මැද හිර වෙලා තිබෙන මේ රටේ ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදනයේ ඇමරිකානු ඩොලර් 1,25,000කටත් වැඩි. ඒ කියන්නේ මෙහි ඉන්න හැමෝම ඇත්තටම ධනවතුන්. මොකද්ද මොවුන්ගේ මේ අසීමිත ධනයට රහස? ප්‍රධානම හේතුව තමයි මොවුන්ගේ මූල්‍ය ශේෂ්ත්‍රය. යුරෝපයේ ප්‍රධානම බැංකු සහ ආයෝජන මධ්‍යස්ථානයක් විදිහට ලක්සම්බර්ග් ක්‍රියා කරනවා. සල්ලි විතරක් නෙමෙයි. මේ රටේ ජීවන තත්ත්වය ඉතා ඉහළයි. ලෝකයේ පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන පළමු රට මේකයි. බස් එකේ කෝච්චියේ යන්න කිසිම කෙනෙක්ට ටිකට් එකක් ගන්න ඕනේ නැහැ. ඒ වගේම මේ සේවකයන්ට ලැබෙන අවම වැටුම් පවා ලෝකයේ අනෙක් රටවල් එක්ක බලද්දී ඉතාම ඉහළයි. ඉතින් පුංචි උනත් තමන්ගේ සම්පත් සහ පිහිටීම නිවැරදිව කළමනාකරණය කරලා ලෝකයේ ධනවත්ම රට වෙන්න ලක්සම්බර්ග් සමත් වෙලා තිනවා. මේ වගේ ලස්සන රටක ජීවත් වෙන්න ඔයාලා කැමතිද? පහලින් කමෙන්ට් එකක් දාන්න.